හරි. සුබ දවසක් ඉතින් සියලුම දෙනාට. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ කෝස් එකේ දෙවෙනි වීඩියෝ එකට. ඒ කියන්නේ දෙවෙනි ලෙසන් එකට. ඉතින් අද අපේ කෝස් එකෙන් කතා කරන්න යන්නේ මේ බ්‍රෝකර්ස් සහ ඩෙමෝ accounts කියන දේවල් ගැන. ඉතින් ඔයාලා දන්නවා අපි කලින් එකේ කතා කරා මේ ගොඩක් දේවල් කතා කරා මේ ට්‍රේඩින් කියන දේ මොකක්ද ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද මේ ඔක්කොම ටික අපි කතා කරා. මේක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා මේ උඩ වැටෙන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා අපි කියනවා. එහෙම නැතුව මේක පළවෙනිට බලන්න එපා. ඉතින් අද දෙවෙනි ලෙසන් එකෙන් අපි අද මෙවුවා ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. හරි. මේ බ්‍රෝකර්ස් කියන්නේ මොකක්ද? Forex broker is company that gives you access to trade currencies. ඒ කියන්නේ මම මේකෙන් ඔයාලට හොඳට පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්නකෝ. මේ ඉන්නේ අපි. හරිද? මේ ඉන්නේ ට්‍රේඩර් ඉන්නේ අපි. එතකොට අපිට මේ forex market එකත් එක්කන් ඔයා මේ ඉන්ටර්බැංක් කියන එක forex market කියලා පොඩ්ඩක් හිතා ගන්න. එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. හරි. එතකොට මේ forex market එකත් එක්කන් මේ අපිට මේ ෆොරෙක්ස් මාර්ට් එකත් එක්කන් කෙලින්ම මේකේ ට්‍රේඩ් කරන්න බෑ. ඒක තමයි කතාව. හරිද? තේරුණානේ. එතකොට අපි මේ ෆොරෙක්ස් මාර්කට් එකත් එක්කන් සම්බන්ධ වෙන්නේ මේ බ්‍රෝකර් කෙනෙක් හරහා ගිහින් එයාත් එක්කන් තමයි අපි මේ ෆොරෙක්ස් මාර්කට් එකත් එක්කන් එකතු වෙන්නේ. දැන් ඔයාලට තේරුණා. එතකොට ඒක තමයි මුල්ම කාරණේ. හරිද? මේ බ්‍රෝකර් කෙනෙක් අපිට වැදගත් වෙන්නේ මේ ෆොරෙක්ස් මාකට් එකත් එක්කන් එකතු වෙන්න. මොකද බ්‍රෝකර් කෙනෙක් නැත්නම් අපිට ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑ. ඒක තමයි කාරණේ. හරිද? එතකොට එහෙම ඔයාලා ඔළුවේ තියාගන්න මේ බ්‍රෝකර් කෙනෙක්ගෙන් වෙන්නේ මොකද්ද? අපිව ෆොරෙක්ස් මාකට් එකට සම්බන්ධ කරන්න මේ බ්‍රෝකර් තමයි. හරි. මම මෙතනින් දාලා තියෙනවා මේ බ්‍රෝකර් charge spread for their service. හරිද? බ්‍රෝකර් charge කරනවා කියනවා spread for their service. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් සාමාන්‍යයෙන් මේ බ්‍රෝකර් කෙනෙක් කියන්නේ අතරමැදියෙක්නේ නේද? දැන් ඔයා හිතන්න මෙහෙම දෙයක්. ඔයාගේ වාහනයක් තියෙනවා මොකක් හරි. ඔයා මේක බ්‍රෝකර් කෙනෙක්ට කියනවා ඔයා මේක විකුණලා දෙන්න කියලා කාට හරි. හරිද? එතකොට මේ බ්‍රෝකර් කියනවා හරි මම විකුණලා දෙන්නම්. හැබැයි මට ලක්ෂයක් ඕනේ. එහෙම නැත්නම් 100ට ගාණක් ඕනේ. එහෙම කියනවා කියලා හිතන්නකෝ. එතකොට ඒක එයාගේ කමිෂන් එකනේ නේද? එයා ඒකෙන් තමයි ජීවත් වෙලා ඉන්නේ බ්‍රෝකර්. ඒ ලැබෙන ගාණෙන් තමයි අපෙන් ගන්න කමිෂන් එකෙන් හෝ අපෙන් ඒ දේ කරලා එයාට ලැබෙන දේෙන් තමයි එයාලා ජීවත් වෙලා ඉන්නේ. ඒකනේ ඇත්ත කතාව නේද? එතකොට ඔයා හිතන්න ඒ වගේම තමයි මේ බ්‍රෝකර්. හරිද? ඒ වගේම තමයි මේ බ්‍රෝකර් අපි දාන ට්‍රේඩ් එකට ස්ප්‍රෙඩ් එක කියලා එයාලා පොඩි කමිෂන් එකක් කපා ගන්නවා. ඒ කියන්නේ ඔයා හිත කමිෂන් එක කියන්නේ කමිෂන් එකක් වගේ තමයි. අපි ඒක අපිට ඇත්තටම ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ ගාන ඇත්තටම අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. ලොකු ට්‍රේඩ් එකක් ගහුවොත් අපිට පොඩ්ඩක් ඉතින් දැනෙනවා. එහෙම නැතුව ඉතින් එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. සත ගණන් තමයි මේ එයාලා ගන්නෙ. එහෙම ඒ කියන්නේ අපි දාන ට්‍රේඩ් එකේ ප්‍රමාණෙත් එකන් තමයි ගොඩක් විදිහට මම හිතන්නේ ගොඩක් බ්‍රෝකර්ස්ලා කැල්කියුලේට් කරන්නේ දේ. එහෙම තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ අපිට ඇයි මේ ට්‍රේඩර් කෙනෙක් වැදගත් වෙන්නේ කියලා මෙතනදී මම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ට්‍රේඩර් කෙනෙක් වැදගත් වෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ට්‍රේඩින් accounts. ඒ කියන්නේ අපිට ට්‍රේඩ් කරන්න account එකක් හදාගන්නේ අපි මේ බ්‍රෝකර්ගේ යටතේ තමයි අපි account එකක් හදාගන්නේ. ඒ කියන්නේ කෙලින්ම forex market එකට මං කිව්වනේ යන්න බෑ කියලා. එතකොට අපි මේ බ්‍රෝකර්ගේ account එකක් හදලා ඒ බ්‍රෝකර් හරහා තමයි මේ forex market එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට දෙවෙනි කාරණා තමයි මේ demo accounts. හරිද? මම ඒක ගැන ඔයාලට මේ demo accounts කියන එක ගැන මේ පාත වෙනම කතා කරනවා. ඒක අපි දැනට ඉතුරු කරගමු. ඊළඟ දේ තමයි මේ trading platform. මේව ගැනත් අපි ඉස්සරහට කතා කරනවා තමයි මේ trading platform කියන්නේ ඔයා හිතන්න සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් කරන platform එක. ඒ කියන්නේ මේකේ එක වර්ග තියෙනවා මේ MT5 සහ MT4. ඒවා දෙක ගොඩක් ප්‍රසිද්ධයි. ඒත් ඒක මේ trading view කියන එක අපිට අත්‍යවශ්‍යම දෙයක් වගේ දැන් හරියට අපි ඇනලයිස් පාර්ට් එක සාමාන්‍යයෙන් කරන්නේ මේ trading view කියන එකේ තමයි. ඊට පස්සේ අපි ට්‍රේඩ් කරන්නේ අපේ බ්‍රෝකර්ස්ලාගේ account තියෙන්නේ අපේ සල්ලි දාන account තියෙන මේ MT5 සහ MT4 කියන එකේ තමයි ප්‍රධාන විදිහට තියෙන. මම හිතන්නේ ලංකාවේ ගොඩක් trading view එකේ accounts තියෙනවා කියලා. මොකද කනෙක්ට් කරගන්න පුළුවන් මේ
ට්‍රේඩ් එහෙම එහෙම තමයි වැඩේ වෙන්නේ. අනිත් දේ තමයි මේ බ්‍රෝකර් කෙනෙක් අපිට බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපි ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් සිදු කරගන්නේ. මොකද අපි ට්‍රේඩින් account එකක් හදන්නේ බ්‍රෝකර් කෙනෙක් කියලා යම්කිසි බ්‍රෝකර්ස්ලා බාර ගාණක් ඉන්නවා. අපි හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න විදිය සහ අපි ඒව ගැන ඉස්සරහට අනිවාර්යෙන් හොඳට කියලා දෙනවා. ඒ හැමදේම පිළිවෙලට අපි ඔයාලට කියලා දෙන්න. එතකොට මේ බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපි ට්‍රේඩින් account එකක් හදන්නේ. එතකොට ඒ බ්‍රෝකර් හරහා තමයි එතකොට අපි ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් සිදු කරගන්නේ. ඒක මතක තියාගන්න. අනිත් දේ තමයි කස්ටම් සපෝට්. ඒ වගේ කස්ටමර් සපෝට් අපිට ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම යාළුවත් එක්ක කතා කරලා ඒ දේ හොඳට මෙව කරගන්න පුළුවන්. හරි. මෙව ඇත්තටම මේ ට්‍රේඩ් කරන්න වැදගත් දේවල් කියන්නේ සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕනි. හරිද? එහෙම නැතුව මේ ට්‍රේඩ් කරන්න මෙවුවා ඕනිමයි කියලා දෙයක් නෑ. හරිද ළමයි? දැන් ඔයාලා දැන් මෙතන තියෙනවා types of forex brokers කියලා. ඉතින් මේ brokers-ලා වර්ග දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. හරිද? ඒකත් තමයි මේ dealing desk broker කියන්නේ. එයාලට අපි market makers-ලා කියලාත් කියනවා. හරිද? ඒක මතක තියාගන්න මේ market makers-ලා කියන එක. අනිත් කට්ටිය තමයි මේ non dealing desk brokers-ලා. එයාලට NDD කියලා අපි කියනවා. එයාලත් ආ මේ විදිහට කොටස් දෙකකට බෙදෙනවා. මේව ඇත්තට මම අර කලින් කිව්වා වගේ ට්‍රේඩ් කරන්න වැදගත් දේවල් නෙවෙයි. මෙව්වා තමයි යට වෙන සිද්ධිය වල පොඩ්ඩක් දැනගෙන උඩින් වෙන දේ කරමු අපි. එතකොට තමයි මේකේ ආතල් එක තියෙන්නේ. හරි. ඩෙමෝ accounts මං මෙතනදි කිව්වා ඒක ගැන පස්සේ කතා කරන්නම් කියලා. ඉතින් මේ forex brokers ලාගේ තියෙන හොඳ මං හිතන විදිහට වැදගත්ම දෙයක් තමයි මේ ඩෙමෝ accounts කියන කාරණේ. හරිද? මේක පැහැදිලි කරගෙන ඉමු. එතකොට මේ ඩෙමෝ account එකක් කියන්නේ ඩෙමෝ account is a practice trading account provided by brokers. ඒ කියන්නේ තමයි ඔයාලා හිතන්න මේ ඩෙමෝ account එක දෙන්නෙත් brokers ලාම තමයි. හරිද? අනිත් දේ brokers ලා විසින් තමයි මේ ඩෙමෝ account අපිට හඳුන්වලා දෙන්නේ. ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ ඩෙමෝ accounts කියන්නේ. මේකෙන් ඔයාලට virtual money තමයි මේ ඩෙමෝ accounts වල තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. මේ බ්‍රෝකර් අපිට ඩෙමෝ account එකක් දෙනවා. එතකොට අපිට මේක මේ ඩෙමෝ account එක කෙලින්ම forex market එකත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ මේ real market එක තියෙන මෙතන market එක forex market එක. හරිද? එතකොට FM forex market එක. හරිද? එතකොට මේ බ්‍රෝකර් කෙනෙක් හරහා මේ ඩෙමෝ account එකක් අපිට දෙනවනේ. මේ අපිට ඩෙමෝ account එකේ මේකේ තියෙන්නේ තමයි ඇත්ත සල්ලි නෙවෙයි. ඒ කියන්නේ අපේ ඇත්තම trading account එක වගේ account එකක් අපිට දෙනවා. ඒත් මේකේ තියෙන්නේ ඇත්ත සල්ලි නෙවෙයි. මේකේ තියෙන්නේ virtual money. ඒ කියන්නේ real fund නෙවෙයි තියෙන්නේ. බොරු සල්ලි තමයි තියෙන්නේ මේකේ. ඒත් මේ වගේ අපිට trade කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ආදායමක් අපිට ගන්න බෑ. අපිට ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ මාකට් එක වැඩ කරන්නේ කොහොමද සහ ඔයාලට මේකෙන් ඇනලයිස් කරලා ඔයාලගේ තියෙන මොකක් හරි ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් ඒව පාවිච්චි කරන්න සහ ඔයාට මේකේ ඒ කියන්නේ මේ බ්‍රෝකර් කෙනෙක්ගේ වෙන සහ ට්‍රේඩින් කරන්නේ කොහොමද? ඔයාලා ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ කොහොමද? එතකොට ඔයාලා කොහොමද එකෙන් එක්සිට් වෙන්නේ? බයි කරන්නේ කොහොමද? සෙල් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔයාලට මේ ඩෙමෝ accounts එකේ අත්හදා බලන්න පුළුවන්. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා මම දකිනවා. මේක මාරම වටින දෙයක් ඇත්තටම මේ බ්‍රෝකර්ස් ලාගෙන් දෙන. හරිද? එතකොට අපි බලමු මෙතන දීලා තියෙනවා advantages of demo accounts කියලා. හරිද? පළවෙනි කාරණය තමයි මේ risk free learning. ඒ කියන්නේ ඔයාලට කිසිම රිස්ක් එකක් නැතුව මේ ට්‍රේඩ් කරන එක අපිට ලර්න් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම මේ ඩෙමෝ accounts එක කරා forex market එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන real account එකමයි. තනිකර real account එකමයි but තියෙන්නේ ඇත්ත සල්ලි නෙවෙයි බොරු සල්ලි virtual money තියෙන්නේ. හරිද? ඒක තමයි හරි කාරණේ. ඊළඟ එක තමයි ඔයාලට පුළුවන් මේ MT5 සහ MT4 එතකොට C trader මේ trading view මේවා වැඩ කරන විදිහ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඇත්ත සල්ලි මුලින්ම දාන්න නැතුව ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙන්න මේ දේ වටිනවා. ඇත්තටම සෑහෙන්න වටිනවා. අනිත් දේ තමයි මේ ඔයාලගේ ස්ට්‍රැටජි එක චෙක් කරගන්න එක. ඒකත් ගොඩක් වටිනවා. ඒක මං හිතන්නේ මේ වීඩියෝ එක බලනවා ඔයාලා දන්නේ නැහැ මොකක්ද ස්ට්‍රැටජි එක කියන්නේ කියලා සමහර විට දන්නවා ඇති. ඒවට ස්ට්‍රැටජි එකක් ටෙස්ට් කරගන්නත් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අපි රියල් මනි දාන්න නැතුව මේ virtual money වලින් demo accounts වලින් අපිට හොඳට strategy එක ටෙස්ට් කරලා අපිට ඇත්ත සල්ලි දාලා මේ විදිහට trade කරන්න පුළුවන්. අනිත් දේ තමයි confidence එක සමහරවිට confidence එක build කරගන්න ගන්නත් හොඳයි. මම ඒක ලොකුවට
මෙම කරන්න. මොකද අපි ඇත්ත සල්ලි දැම්මට පස්සේ තමයි අපේ සල්ලි වල වටිනාකම අපිට හරියට දැනෙන්නේ. ඔයාලා මේ ඩෙමෝ accounts එක හද්දි ඔයාලට loss වුණත් එකයි profit වුණත් එකයි. but අපි ඇත්ත සල්ලි දාලා ගහුවොත් අපි දඟලන්නෙම profit වෙන්න. ඒක ඇත්තටම ඩොලර්ස් 10ක් දාගෙන හරි අපි ඒක ගහන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අපේ මයින්ඩ් එක හැදෙන්නේ. එතකොට Tamanට තේරෙනවා අම්මට සිරි මට මෙහෙම දෙයක් වෙනවනේ. ඇයි මම මෙහෙම කරේ? අපරාධය මට මේක දාන්න නැතුව ඉන්න තිබ්බනේ. මට කන්ෆර්මේෂන් තිබ්බේ නැහැ මේ ට්‍රේඩ් එකට. එහෙම හිතනවා. ඒක අපි ඒක ඉස්සරහට සුපිරියර් කියලා දෙනවා මේ හැමදේම. අපිත් එක්ක ඉන්නකෝ එකතු වෙලා. හරිද? අනිත් දේ තමයි මේ understand broker service. ඒ කියන්නේ ඔයාලට broker කෙනෙක් වැඩ කරන විදිහ සහ ට්‍රේඩ් වෙන මාකට් එක වෙන විදිහ ඔයාලට හොඳට මේකෙන් අත්දබන්න සහ ඔයාලට ඒකේ හොඳට දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ට්‍රේඩර් කෙනෙක් මේ බ්‍රෝකර් කෙනෙක් වැඩ කරන විදිහ මේ ඩෙමෝ accounts හරහා. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ ඩෙමෝ accounts එක ඇත්තම ගොඩක් වටිනවා. ඔයාලට ගොඩක් දේවල් එකකින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් ඔයාලා මුලින්ම එන කට්ටියනේ මේ වීඩියෝ එක බලන්නේ නේද? එතකොට ඔයාලට මේ ට්‍රේඩින් account එකක් හදාගෙන ඔයාලට buy කරන්නේ කොහොමද? sell කරන්නේ කොහොමද? එතකොට මොකද්ද ලිමිට් ඕඩර් එකක් තියාගන්නේ කොහොමද? එතකොට අපි ට්‍රේඩ් එකක් ක්ලෝස් කරන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ ඩෙමෝ accounts වලින්. මොකද ඔයාගේ බය ඔයාලා ප්‍රොෆිට් වුණා ලොස් වුණාත් ඔයාගේ එන්නේත් නැහැ. ඔයාලට ප්‍රොෆිට් කරාට ඔයාලට සල්ලි එන්නේත් නැහැ. ලොස් වුණාත් ඔයාගේ සල්ලි යන්නේත් නැහැ. මේ ඔක්කොම බොරු සල්ලි. හරිද? virtual money තියන්නේ. ඒක හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට එහෙම උබ්බලා කරලා තියෙන හැමදේම අස්සට රිංගලා බලන්න පුළුවන්. මොකද්ද මේ මාකට් එක කොහොමද යන්නේ? ඔබ මේක පොඩ්ඩක් ආතලෙක බලා ගන්න පුළුවන්. මේ මොකද්ද සමහරවිට පොඩි කැස්සක් තියෙනවා මේ දවස්වල මේ පා වෙනවා මේ ඩෙමෝ accounts වලින්. එතකොට අද ලෙසන් එකේ අපි ඔච්චරයි කතා කරන්නේ. පොඩි දෙයක් තිබ්බේ. ඉතින් මේ මම මේක ඇත්තටම මේක වෙනම එකකට ගත්තේ මේ දේ පොඩ්ඩක් මට මේකම කරන්නත් තිබ්බයිත් මේක වෙනම මාතෘකාවකට මට ගන්න ඕනේ වුණා මේ ඩෙමෝ accounts ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ හින්දා. සහ ඊළඟට එන ලෙසන් එක මේව දෙයත් එක්ක ගොඩක් සම්බන්ධ ලෙසන් එකක් නිසා. එතකොට අපි ඊළඟ ලෙසන් එකේ කතා කරන්න ළමයි මේ බ්‍රෝකර් කෙනෙක් කොහොමද හරි කෙනෙක් අඳුරගන්නේ සහ අපි කොහොමද මේ ඩෙමෝ accounts එකක් හදන්නේ. එතකොට අපිට ට්‍රේඩ් කරන්න මොනවද අවශ්‍ය වෙන platform. එතකොට අපි කොහොමද ඒකේ account එක හරියට හදාගන්නේ සහ අපි ට්‍රේඩ් කරන්නේ කොහොමද, ඒ කියන්නේ buy or sell කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හරියට කතා කරමු ළමයි. ඉතින් අද වීඩියෝ එකට මෙච්චරයි අපි කතා කරන්නේ. මේ මම හිතනවා ඔයාලට දෙයක් දැනගන්න හම්බෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේ යාළුවන්ටත්, ඒ කියන්නේ forex පටන් ගන්න ඉන්න යාළුවන්ටත් ෂෙයා කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න සහ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට සුපිරි වැඩක් කරනවා. ඉතින් තාම පටන් ගත්තා විතරයි මේ දේ. සාමාන්‍ය පිරිසක් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඒත් එක්කන් අපේ description එකේ දාලා තියෙනවා link WhatsApp group වල. ඒවටත් set වෙන්න. ඒත් එක්කන් අපේ website එක තියෙනවා. ඒකත් follow කරගෙන ඉන්න පොඩ්ඩක්. එහෙනම් ඉතින් අපි next video එකේ ඉක්මනටම හම්බෙමු මේ account එක හදාගන්නේ කොහොමද සහ trade කරන්නේ කොහොමද කියලා බලලා. එහෙනම් හැමෝම පරිස්සමට මේ දේවල් ගැන හරියට study කරගෙන ඉන්න. එහෙනම් බුදු සරණයි හැමෝටම. ජේසු පිහිටයි.